සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ තවී බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ ඔයාගේ ෆෝන් එකේ මෙච්චර කාලයක් තිබිච්ච Google Chrome app එකේ තියෙන සුපිරිම settings දෙකක් ගැන. ඉතින් මේ setting දෙක ගැන ඔයා මෙච්චර කාලයක් අහලා නැතුව ඇති. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ setting දෙක ගැන. මේකේ පළවෙනි setting එක මොකක්ද කියලා පැහැදිලි කරනවා නම් ඒ තමයි ඔයා හිතනවා Google Chrome එකෙන් මොනවා හරි ඩවුන්ලෝඩ් කරනවා කියලා. ඔයා හිතන ෆිල්ම් එකක්, වීඩියෝ එකක්, ෆොටෝ එකක් වගේ වෙන්න පුළුවන්. ෆොටෝ එකක් නම් එච්චර අවුලක් නැහැ. ෆිල්ම් එකක්, වීඩියෝ එකක් වගේ මොනවා හරි දෙයක් Google Chrome එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි ඔයාලා දන්නවා ඇති පට්ටම ස්ලෝ එකේ තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ Play Store එකේ වගේවත් YouTube එකේ වගේවත් නෙමෙයි Google Chrome එකෙන් මොනවා හරි ඩවුන්ලෝඩ් කරද්දි පට්ටම ස්ලෝ එකේ තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මම මේ කියන setting එක ඔයා හරියට හදාගත්තොත් ඔයාලට පුළුවන් පට්ට ස්පීඩ් එකෙන් Google Chrome එකෙන් ඔයාලට ඕනේ දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේකට කිසිම app එකක් ඕන වෙන්නේත් නැහැ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් බලමු අපි මේ setting දෙක මොනවද කියලා. හරි මේ දේ කරන්නවා මුලින්ම යන්න ඕනේ ආගේ ෆෝන් එකේ තියෙන Google Chrome app එකට. මම මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන Google Chrome app එකට යනවා. හරි ගියා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩම පේන ඔයාලට search bar එකක් තියෙනවා. මෙන්න මේ search bar එකේ මම type කරන විදිහට type කරලා search කරගන්න. මේ විදිහට type කරගන්න. Chrome කියලා ගහලා මෙන්න මේ ලකුණ ගහලා ඇලීරි දෙකක් ගහලා flags මෙන්න මේ විදිහට ගහලා search කරගන්න. search කරගත්තාන් පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ විදිහේ තැනකට ආවනම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාට පේනවා තවත් තියෙනවා search කරන්න තැන. මෙන්න මේක උඩ ටච් කරන්න. ටච් කළා මම මෙන්න මේ ටයිප් කරන විදිහට ටයිප් කරගන්න. PARALLEL මේ විදිහට ටයිප් කරාන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් මේ විදිහ එකක් ආවා. මේ විදිහ එකක් ආවනම් ඔයාලට පේනවා ඊට පහළින් මෙන්න මෙතන disable කියලා වැටලා තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් මම ටච් කරනවා. ටච් කරාන් පස්සේ අපිට මේ වගේ ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මගේ තියෙන disable කියන එකේ ඔයාගේ enable තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් default තියෙන්න පුළුවන්. enable තියෙනවා නම් මොකුත් කරන්න ඕනේ නැහැ. ඔයාගේ වෙන මේ දෙකෙන් මොකක් හරි තියෙනවා නම් ඔයා මෙන්න මෙතන enable කියන එකට දාගන්න. දාගත්තාන් පස්සේ පල්ලෙහෙන් මේ වගේ message එකක් pop up වෙයි. මෙන්න මෙතන තියෙන නිල් පාට relaunch කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔටෝම අපි app එකෙන් අයින් වෙලා නැවතත් Chrome app එකට යනවා. හරි මම කලින් කිව්වා වගේ මේ setting එකෙන් වෙන්නේ ඔයා download කරනකොට ඔයාගේ download speed එක ගොඩක්ම වැඩි කරලා දෙන එක. හරි ඉතින් අපි බලමු ඊළඟට අනික් setting එක මොකක්ද කියලා. හරි මේ දේ කරන්නත් ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google Chrome app එකට. ගිහින් ඔයාලට පේන දකුණු අත පැත්තේ උඩම තිත් තුනක් තියෙනවා. මෙන්න මේ තිත් තුන උඩ ටච් කරන්න. ටච් කළා මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා settings කියලා එකක්. මෙන්න මේ settings කියන කුඩ එකට එක සැරයක් ටච් කරන්න. ටච් කරාන් පස්සේ ඔයා මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න. ආවයින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා privacy and security කියලා setting එක. මෙන්න මේක උඩ ටච් එකක් දෙන්න. දීලා ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා safe browsing කියලා එකක්. safe browsing. මෙන්න මේ safe browsing කියන එක උඩ ටච් කරන්න. ටච් කරාන් පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි අපි අරන් එන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙන ටික් එක දාගන්න. උඩම තියෙන setting එකට ටික් එක දාගන්න. ටික් එක දාලා එක සැරයක් back වෙන්න. back වෙලා ඊළඟට ඔයාලට පේනවා safe browsing එකට පහලින් තව setting එකක් තියෙනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේකට ටික් එක දාගන්න. හරි මේ විදිහට ටික් එක දාගත්තා නම් අපි දැන් සියලුම setting ටික හදලා ඉවරයි. මම දැන් කියන්නම් මේ setting දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා. මේ setting දෙකෙන් වෙන්නේ ඔයා හිතන්න ඔයා Google Chrome එකේ මොන හරි website වල යනවා. ඒ කියන්නේ ඔයා මොන හරි දෙයක් හොයනවා. ඉතින් මේ වගේ Google Chrome එකේ යද්දී
ඔයා නොදැනුවත්ම ඔයාගේ ෆෝන් එකට හොඳ නැති වෛරස් සයිට්, ඒ කියන්නේ සයිට් තියෙනවා ඔයාගේ කැමරා එක හැක් වෙනවා, එහෙම නැත්නම් ඔයාගේ data erase වෙනවා, ඒ වගේ සයිට් තියෙනවා. ඉතින් ඒ වගේ සයිට් වලට යන එක නතර වෙනවා. මේ setting එක හැදුවාම ඒ වගේ සයිට් වලට යන්න දෙන්නේ නැහැ ඔයාගේ ෆෝන් එකේ. ඉතින් ඒක තමයි මේ setting වලින් තියෙන වාසිය. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වුණා නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.